පෙට්‍රල් එන්ජින් එක ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීමට ඉතාම වැදගත් වෙන උපාංගය වන්නේ ස්පාර්ක් ප්ලග් එක. ඉතින් නිවැරදි ස්පාර්ක් ප්ලග් එකක් සවි කරේ නැත්නම් වෙන්නේ මේ ඉන්ධන වාත මිශ්‍රණය නිවැරදිව දහනය වෙන්නේ නැහැ. ඉන්ධන වාත මිශ්‍රණය නිවැරදි දහනය නොවුනොත් වෙන්නේ පළවෙනි කාරණාව තමයි නිවැරදිව නිශ්චිත බලයක් එන්ජින් එකෙන් නිෂ්පාදනය වෙන්නේ නැතුව යනවා. අනිත් කාරණාව තමයි පරිසර දූෂණය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ප්‍රමාණයට වඩා දිගින් වැඩි ස්පාර්ක් ප්ලග් එකක් අපි එන්ජින් එකට හයි කරොත් පිස්ටන් එකේ වැදිලා එන්ජිම ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිවැරදි ප්‍රමාණයට වඩා දිගින් අඩු ස්පාර්ක් ප්ලග් එකක් අපි හයි කරොත් කාබන් ඩිපොසිට් වෙන්න පුළුවන්. මේවා තමයි ප්‍රධානම දේවල්. ඒ වගේම සමහර වෙලාවකට කම්ප්‍රෙෂන් ලීක් වීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. තවත් කාරණාවක් තමයි නිවැරදි ස්පාර්ක් ප්ලග් එකක් අපි සවි කරේ නැත්නම් මේකෙන් සිද්ධ වෙන්න පුළුවන් රේඩියෝ ඉන්ටර්ෆරන්ස් කියන එක. ඒක තමයි රෙසිස්ටර් ටයිප් ස්පාර්ක් ප්ලග් එකක් පාවිච්චි කරන්න රෙකමන්ඩ් කරලා තියෙන එන්ජින් එකකට රෙසිස්ටර් එකක් නැති ස්පාර්ක් ප්ලග් එකක් පාවිච්චි කරොත් රේඩියෝ ඉන්ටර්ෆරන්ස් කියන ඉෆෙක්ට් එක ඇවිල්ලා ඒකේ තියෙන සමහර වෙලාවකට ඉලෙක්ට්‍රොනික කොම්පෝනන්ට්ස් වලට යම් යම් බාධාවල් ඇති වෙන්න පුළුවන්. තවත් වැදගත් කාරණාවක් තමයි ස්පාර්ක් ප්ලග් එකේ අපි බලන්න ඕන හීට් රේන්ජ් එක කියන එක. නිෂ්පාදකයා දක්වලා තියෙන හීට් රේන්ජ් එකට අදාළ නම්බර් එකකින් ස්පාර්ක් ප්ලග් එකක් පාවිච්චි කරේ නැත්නම් එන්ජින් එක ක්‍රියාකාරී උත්සවයේදී ස්පාර්ක් ප්ලග් එක ගොඩක් රත් වෙලා ප්‍රී ඉග්නයිට් වෙනවා කියන ගැටලුව ඇති වෙන්නත් පුළුවන්. ජෙනුයින් ස්පාර්ක් ප්ලග් එකක් වෙනුවට ව්‍යාජ ස්පාර්ක් ප්ලග් එකක් භාවිතා කරොත් මූලික ගෙවීම මූලික වියදම අවම වුණාට අපි යතුරුපැදිය දීර්ඝකාලීනව භාවිතා කිරීමේදී ඉන්ධන දහනයෙන් අපට වන පාඩුව ඒ වගේම තමයි පරිසර දූෂණය සිද්ධ වීම එන්ජින් එක තුළ තියෙන අනිකුත් කොම්පෝනන්ට්ස් වලට මේ ව්‍යාජ ස්පාර්ක් ප්ලග් එක නිසා ඇතිවන බලපෑම ගත්තොත් ලොන්గ్ ටර්ම් එහෙම නැත්නම් දීර්ඝකාලීන භාවිතාවේදී අපට සිද්ධ වෙන්නේ පාඩුව.